සුදු හඳුන් හෙට දිනට රෝපණය කරන ජීවමාන රන් තැම්පතුවක්. අපි හැමෝම හඹා යන්නේ ස්ථාවර අනාගතයක් වෙනුවෙන්. අපි බැංකුවල මුදල් තැන්පත් කරනවා, රන් රිදී මිලදී කරනවා. එහෙමත් නැත්නම් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනවා. හැබැයි ඔබ කවදා හරි හිතුවද ඔබේ ගෙවත්තේ නිහඬව වැඩෙන එක පැලයක් ඔබේ දරුවගේ අනාගතය වෙනුවෙන් කරන්න පුරුවම් ලොකුම ආයෝජනය වෙයි කියලා? අපි නොහිතන තැන්වල අපේ අනාගතය ශක්තිමත් කරන අවස්ථා හැංගිලා තියෙනවා. ඒ අතරින් සබාදහම අපිට දායාද කරපු වටිනාම සම්පතක් තමයි සුදු හඳුන් කියන්නේ. සුදු හඳුන් කියන්නේ නිකම් ශාකයක් නෙවෙයි. ඒක ජීවමාන රන් තැම්පතුවක්. අද ඔබ පොළවට යට කරන පුංචි පැලය වසර 15ක් හෝ 20ක් යද්දී ලෝක වෙළඳපොලේ ඉහළම ඉල්ලුමක් තියෙන වටිනාම වස්තුවක් බවට පත්වෙනවා. මතක තබා ගන්න. ඕනෑම සාර්ථක ව්‍යාපාරයක පදනම ඉවසීම. සුදු හඳුන් පැලයක් සිට වූ සැනින් ඔබට ප්‍රතිඵල දෙන්නේ නැහැ. ඒකට ඔබේ ආදරය, රැකවරණය සහ නොමඳ ඉවසීම අවශ්‍යයි. ඔබ අදේ පැලයට දක්වන සාත්තුව අනාගතයේ දවසක ඔබේ දරුවෙකුගේ උසස් අධ්‍යාපනයට, විවාහයකට හෝ ඔබේ විශ්‍රාමික ජීවිතයට මහා මෙරක් වගේ ශක්තියක් වේවි. අද අපි රෝපණය කරන මේ පැලය අනාගතයේදී රුපියල් ලක්ෂ ගණනක, සමහර විට කෝටි ගණනක වටිනාකමකින් යුතු අරටුවක් බවට පත් වෙනවාමයි. ලෝකයේ සුවඳ විලවුන් කර්මාන්තය, ඖෂධ නිෂ්පාදනය වගේම වටිනා කැටයම් කලාව සඳහා සුදු හඳුන් වලට තියෙන්නේ නොමැකෙන ඉල්ලුමක්. ඒ ඉල්ලුම අනාගතයේදී අදට වඩා දසදහස් ගුණයකින් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඔබේ දරුවාට දී හැකි වටිනාම දායාදය මුදල්ම නෙවෙයි. ඔබ අද සිටවන මේ පැලයයි. ඒක වැඩෙන්නේ ඔබේ දරුවා වැඩෙනවා වගේමයි. දවසක ඒ ගහ අරටු අල්ලලා සුවඳ විහිදුවනකොට ඔබ එදා ගත්ත ඒ තීරණය ගැන ඉව ආඩම්බර වේවි. කාලය කියන්නේ වේගයෙන් ගලා යන දෙයක්. අද ඔබ පැලයක් සිටුවේ නැත්නම් 20කින් ඔබ පසුතැවේවි. එදා මම මේ දේ කළා නම් අද මම කොතනද කියලා. ඒ නිසා අදම තීරණය කරන්න. ඔබේ ගෙවත්තේ පුංචි ඉඩක අනාගතය වෙනුවෙන් සුදු හඳුන් පැලයක් රෝපණය කරන්න. එය අනාගතයේ මිල අධික තැම්පතුවක් වනවාමයි. ඔබේත් ඔබේ දරුවන්ගේත් අනාගතය අදම සුරක්ෂිත කරන්න. මතක තබා ගන්න. අද දවසේ කරන පුංචි කැපකිරීම හෙට දවසේ මහා ආයෝජනයක්. අද දින වැටෙන සෑම දහඩි බිඳුවක්ම හෙට දින ඔබේ ජයග්‍රහණයේ මුතු ඇටයක් වනු ඇත. ඔබ සැමට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. මම ගලෙන් බිදුණු වැව පොල් සදමාල්.